අපේ විවාහ සංවත්සරයට මහත්තයාට කේක් ගෙඩියක් ගන්න යන්නේ. කේක් ගෙඩියක් ගන්නවා. මහත්තයාට තම්බි ගෙඩියක් ගන්නවා. කේක් ගන්න බැරි වුණොත් බටර් කේක් එකක් ගන්න යනවා. අපි ගන්න දැන් වෙලාව රාත්‍රී 11යි. 11යි කීයද වෙලාව? 11:00. 11:00. හරි. අපි යමු. තියනවද බලන්න. ඉතින් සර්ප්‍රයිස් එකක් යන්නේ. දිගටම ගන්න තිබ්බේ. කාමරේ අස්සෙන්ලා හිමිවෙන මොනවා හරි දෙයක්. ගලු පොලේ වෙලා කාමරේ ඇතුලේ. අපි තුන්දෙනා යද්දි අපි සර්ප්‍රයිස් එකක් ගන්න. ගයිස් ඔන්න ඉතින් මම හස්බන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන යනවා කාමරේට. බලමු මොකද වෙන්නේ කියලා. Anniversary 7. Remember. හරියට වෙලාව දැන් රෑ 12යි. මම වැඩ ඇරිලා ඇවිල්ලා ඔන්න යනවා කේක් එකක් අරගෙන. මම ආවා. මම බඩුවක් ගෙනාව එන්නකෝ. එන්නකෝ. Mali. Happy anniversary. ඔයාට අමතකුණාද? වී කට්ටියම ඉන්නවා. ඔයා අමතක කළා නේද? He forgot wedding anniversary. Monkey වනේ දිශානේ ආල මතකද කියලා. ගයිස් මෙයාට ඇත්තටම ඇනිවර්සරි එක අමතක කළා. ගිය අවුරුද්දේත් ඇනිවර්සරි එක අමතක කරා මේ මිනිස්සයා. මේ අවුරුද්දේත් අමතක කරා. කමක් නැහැ දුකක් නැහැ. තරහයි. ඒක තරහ. හරිම නැස්සන. දැන් ඉතින් බොරුවට මම ෂේප් කරගන්න හදනවා. අමතක කරලා. අපි හිතාගෙන ආවේ ඇත්තටම මෙයා මොනවා හරි සර්ප්‍රයිස් එකක් අපිට දෙයි කියලා. අන්තිමට අපි සර්ප්‍රයිස් වුණා මෙයාට අමතක වෙච්ච හින්දා. ඕක ගන්න අයියේ. කපන්නම්. ඇත්තට පියාගෙන මල්ලි මූණරන් ගන්න බෑ. ඔන්න ඉරන්න මූණ කේක් එකට වැඩේ ඈ. අපරාධ කේක් මල්ලි. ඌයකෝ. ඇඟට ගන්න. ඇඟට ගන්න. ඒකට කියන්න. අරයාගේ ඔළුවට ගන්න. ඩෝ. ආතන්නේ. අපි කේක් කන්න ඇවිල්ලා. ඔගේ කන්නු කපුත් තරංග ඇවිත්. එල්ලා මල්ලි. අපේ වෙනසරිය. ආයිත් උම්ම එක දීපන් අමතක කරලා කමන්නේ තරහද? එන්න ගන්න කියලා කොහොමද? කවුද? ඉෂාන වීඩියෝ කරපන් මම ආයි කවන්න. ඔන්න ඉතින් ওই විදිහට තමයි ඉන්නවා. සුකී අමතක වෙච්ච ඇනිවර්සරි අපි සමරුවේ. ඒක හොඳයි නේද?